ආයිබෝන් කියලා පිළිගන්න ළමයි ඔයාලා හැමෝම The Simple Math YouTube නාලිකාවට. එතකොට ඔයාලා එකතු වෙන්නේ මේ Mission 40 වැඩසටහනත් එක්ක. මේ වැඩසටහනේ අද දවස් 4 වෙනි දවස. මුලින්ම මතක් කරන්න ඕනේ ඔයාලා අපේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වැඩසටහන් බලලා නැත්නම් ඒක බලලා ඇවිල්ලා අනිවාර්යෙන් මේ 4 වෙනි වැඩසටහන බලන්න. ඒත් එක්ක මතක් කරනවා සියලු දෙනාගේම ඉල්ලනවා ඒත් එක්කම අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරන්න. එහෙනම් අපි යන් අද 4 වෙනි වීඩියෝ එකට 4 වෙනි පාඩමට අපි අද 4 වෙනි පාඩම විදිහට පුතේ තෝරගෙන තියෙන ඔයාලත් එක්ක කතා කරන්න සමීකරණ පාඩම. ඉතාමත් වැදගත් පාඩමක්. මොකද මේ සමීකරණ නැතුව ඇත්තටම අපිට ගණන් බෑ වගේ. ගණන් ගැන කතා කරන්න දෙයක් නෑ වගේ තමයි මේ සමීකරණ කියන පාඩම ඉගෙන ගන්න නැතුව. මම එතකොට ඒකට අවශ්‍ය මූලික දේවල් ඔයාලට පළවෙනි දෙවෙනි තුන්වෙනි වීඩියෝ වලදී කියා දීලා තියෙනවා. ඒ වීඩියෝ ටික ඔයා බලලා නම් ඉන්නේ අනිවාර්යයෙන්ම ඔයාලට සමීකරණ පාඩම ඉතාමත් පහසුවෙන් අල්ලගන්න පුළුවන්. පුතේ මුලින්ම බලමු මේ සමීකරණයක් කියන්නේ මොකක්ද? ඇත්තටම සමීකරණයක් කියන එක මම සමාන කරනවා සමබර තරාදියකට. හරි? හිතන්න ඔයා සමබර තරාදියක් ඔයා දැකලා තියෙනවනේ පුතේ මෙන්න මේ වගේ තරාදිය තියෙනවා. හරි? මේ වගේ මෙන්න මේ තරාදිය තියෙන දැකලා තියෙනවද? මේක අපි හිතමු හරි සමබර තරාදියක් මේක. හරිද? මේ තරාදියකට සමාන කරනවා මම මේ කියන සමීකරණය. හරි? මොකද මේක මේ විදිහට සමබරව පවතින්න නම් මේ දෙපැත්තෙම තියෙන බර සමාන වෙන්න ඕනේ. ඔයා හිතන්න එක පැත්තකට හරි කිලෝ 5ක පඩියක් දානවම වැඩිපුර. එතකොට මොකක්ද වෙන්නේ? මේ පැත්ත මෙහෙම පාත් වෙනෝනේ. මේක සමබර කරන්න නම් අනිත් පැත්තටත් කිලෝ 5ක පඩියක් දාන්න ඕනේ. එතකොට තමයි මේ තරාදිය නැවතත් සමබර බැලන්ස් වෙන්නේ. සමීකරණවලදීත් අපි කරන්නෙම ඒ දේම තමයි. මොකද සමීකරණයක පැති දෙකක් තියෙනවා. වම් අත පැත්ත සහ දකුණු අත පැත්ත. අනිවාර්යෙන් නිතරම වම් අත පැත්තට දකුණු අත පැත්ත සමාන වෙන්න ඕනේ. මේක තමයි සමීකරණයක තියෙන මූලිකම concept එක. වම් පැත්තට දකුණු පැත්ත සමාන වෙන්න ඕනේ. ඒ වගේම අපිට නොදන්නා මේ ගණිතයේ නොදන්නා ගැටලු රාශියක් විසඳ ගන්න පුළුවන්. අපි මේ ගැටලුවට අදාළ සමීකරණයක් ලියා ගැනීම මගින්. එතකොට මේ ගැටලුව කියවලා මට සමීකරණයක් විදිහට මේක ලියා ගන්න පුළුවන් නම් ওই ගණන් වල තියෙන ලොකු ප්‍රශ්න ගොඩකට උත්තර ලියන්න පුළුවන්. මොකද පුතේ තාමත් තියෙනවා ගණිතේ. හිතන්න ගණිතේ තාමත් තියෙනවා විසඳගත නොහැකි වූ සමීකරණ. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න මොළ විද්‍යාඥයටවත් විසඳීමට නොහැකි වෙච්ච සමීකරණ තියෙනවා. ඒ සමීකරණ විසඳගත්තා නම් ඇත්තටම මේ විශ්වයේ තියෙන අභිරහස් පව අපිට තේරුම් ගැනීම හැකියාව පවතිනවා. ඒ සමීකරණ තාමත් විසඳ ගන්න බෑ. හරි? මම හිතනවා ඔයාලගෙන් කෙනෙක් හරි මේ සමීකරණ ඉදිරියේදී විසඳයි. ඒ තැනට යන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි පටන් ගමු සමීකරණ පාඩම. මෙහෙමයි. මම මුලින්ම ඔයාට කියා දෙන්නම් කොහොමද? ඒ කියන්නේ අපි 4 වෙනි වීඩියෝ එකේදී අත කතා කරනවා සරල සමීකරණයක් විසඳන්නේ කොහොමද? මොකද්ද මේ සරල සමීකරණ කියන්නේ? 9ම තීරණය. නේ 9ම තියෙනවා. හරිම සරල සමීකරණ. සරලයි එක. සරලම. ඒ කියන්නේ දැන් අද ඔයා ඉගෙන ගන්න මේ ලෝකේ තියෙන සරලම සමීකරණය. ඇයි මේකට මෙහෙම නමක් දාන්නේ සරල සමීකරණයක්? පුතේ සරල සමීකරණයක තියෙනවා නොදන්නා පද එකක්. ඒ කියන්නේ unknown term එකක් නැත්නම් variable එකක් නොදන්නා එක පදයක් තියෙනවා. ඒ කියන්නේ දැනටවත් දන්නෝ නොදන්නා පදයක් කියන්නේ x y z ඔය වගේ නොදන්නා ඉංග්‍රීසි අකුරක් තියෙනවා. නොදන්නා ඉංග්‍රීසි පද එකක් නිසා නොදන්නා පද ඉංග්‍රීසි එකයි තියෙන්නේ. එක නොදන්නා ඉංග්‍රීසි පදේ තියෙන්නේ මේකේ. එක නොදන්නා පදයක් තියෙන හින්දා තමයි අපි මේකට කියන්නේ මොකක් කියලාද? සරල සමීකරණයක් කියලා. එහෙනම් ඔයාලට ලේසියෙන්ම සරල සමීකරණයක් අඳුර ගන්න පුළුවන්. එක නොදන්නා පදයක් වගේම ඒ නොදන්නා පදේ දර්ශකය එකක් වෙනවා නම් ඒක අපි හඳුන්වනවා සරල සමීකරණයක් කියලා. පැහැදිලිනේ කතාව? හරි. මම ලියනවා පුතේ මේ ලෝකේ තියෙන සරලම සමීකරණයක් මොකද්ද? x ධන 5 සමානයි 3යි කියලා. බලන්න මේක දිහා සමීකරණයක් දැන් ඔයාලට අඳුර ගන්න පුළුවන්. අපි තුන්වෙනි වීඩියෝ එකේදී කරේ VGA ප්‍රකාශන. VGA ප්‍රකාශනවල සමාන ලකුණක් තිබ්බේ නැහැ. නමුත් එතනින් සමීකරණ වලට එනකොට අර VGA ප්‍රකාශනයේ වගේම තමයි. නමුත් යම් කිසි දෙයකට ඒක සමාන වෙලා තියෙනවා. මෙන්න මේකට මෙයා සමානයි. හරි සමාන වෙලා තියෙනවා. ඒකත් එක්ක තමයි මෙතන සමීකරණයක් ගොඩනගන්නේ. ඒ කියන්නේ නොදන්නා පද එකක් සහ සමාන ලකුණක් තියෙනවා නම් ඒක අපි හඳුන්වනවා සරල සමීකරණයක් කියලා. මම හිතනවා පැහැදිලි ඇති මොනවද මේ සමීකරණ කියන්නේ කියන එක. දැන් අපි යමු මේක විසඳන්නේ කොහොමද කියන එක. හරි පුතේ
සමීකරණයක් විසඳනවා කියන්නේ ඇත්තටම නොදන්නා පදේ අගය හොයාගන්න එක. සමීකරණය විසඳනවා කියන්නේ නොදන්නා පදේ අගය හොයාගන්න එක. එහෙනම් මේ නොදන්නා පදේ අගය හොයනවා කියන්නේ මොකක්ද? අගය හොයන්නේ කොහොමද? හරි. ඔහොම ප්‍රශ්නේ එනවාට එන්නේ. මේකෙන් නොදන්නා පදේ අගය හොයන්නේ කොහොමද? ඇත්තටම මේ නොදන්නා පදේ අගය හොයනවා කියන්නේ සමාන ලකුණින් වම් පැත්තේ නොදන්නා පදය විතරක් ඉතුරු කරගන්න එක. අගය හොයනවා කියන්නේ ඒක සමාන ලකුණේ වම් පැත්තේ නොදන්නා පදය විතරක් ඉතුරු කරගන්න එක. එතකොට දැන් ඔයාලට තේරෙනවා නොදන්නා පදය විතරක් ඉතුරු කරන්න නම් මං මෙතනින් අයින් කරන්න ඕනේ කවද? අනිත් කට්ටියව අයින් කළා දාන්න. නොදන්නා එක්කෙනා විතරක් තියාගන්න නම් අනිත් අයව අයින් කළා දාන්න. ඒ කියන්නේ මේ ධන x හරි මෙතන ඉන්නේ කවුද? ධන x ලකුණත් එක්ක කතා කරන්නේ. ධන x තියාගන්න නම් මං කවද අයින් කරන්න ඕනේ? ධන 5 කියන මෙන්න මේ ධන 5 කියන සංඛ්‍යාව අයින් කරන්න ඕනේ. ධන 5. ධන 5 අයින් කරන්න නම් ධන 5 කියන එක්කෙනාගේ විරුද්ධ දේ කරන්න ඕනේ. හැමතිස්සෙම එකක් නැති කරලා දාන්න. එක සංඛ්‍යාවක් ඉවත් කරලා දාන්න. ඊට විරුද්ධ දේ තමයි කරන්න ඕනේ. ධන 5 කියන එකේ විරුද්ධ දේ ඍණ 5. ඒක මතක තියාගන්න. ධනවල විරුද්ධ දේ ඍණ. ඒක ඔයා දැනටමත් දන්න අනිවාර්යෙන්. හරි. එතකොට කොහොමද මම මේ x විතරක් තියාගන්නේ? මේ බලන්න x ධන 5 ඉන්නෝ මෙතන. ධන 5ව අයින් කරන්න ඕනේ හින්දා මම මෙතනට දානවා කීයද? ඍණ 5. ඒ වගේම සමාන ලකුණින් දකුණු පැත්තටත් දානවා ඍණ 5. එයි මං දෙපැත්තටම දැම්මේ. මම මේ පාඩම පටන් ගන්නකොටම කිව්වා ඔයාට දෙක පැත්තටම කරන දෙයක් දෙපැත්තටම කරන්න ඕනේ. මොකද මේක තරාදියක් නිසා. තරාදියක් සමබර කරන්න නම් කරන දේ දෙපැත්තටම කරන්න ඕනේ. එහෙනම් මේ පැත්තට ඍණ 5ක් දැම්මා, මේ පැත්තට ඍණ 5ක් දැම්මා. එතකොට ඔයාට පැහැදිලි මෙන්න මේ ධන 5ට ඍණ 5 කැපිලා ගිහිල්ලා සමාන ලකුණින් වම් පැත්තේ මට අවශ්‍ය වුණ x විතරක් ඉතුරු වෙනවා. දැන් මෙතන උත්තරේ ධන 3 ඍණ 5. දැන් ඔයාලා මේ වගේ වට බය නැහැ. ඒකයි මම කලින්ම මේ වගේ ගානක් තෝරගත්තේ. මොකද පළවෙනි වීඩියෝ එකේදී මම කියා දෙනවා ධන 3යි ඍණ 5යි සුළු කරලා උත්තරේ දාන විදිය. බලලා නැත්නම් ඒක බලලා එන්න අනිවාර්යෙන්. හරි. එතකොට ධන 3යි ඍණ 5යි සුළු කරාම උත්තරේ පුතේ ඍණ 2යි. ධන ඍණ වලට ඔයා දැන් බය නැහැ. මොකද මේ වගන්ති ටික ඉගෙන ගන්න තියෙන්නේ. පැහැදිලිද මම මේ කරපු දේ? හරි. මේක තමයි මම ඔයාලට විසඳපු පළවෙනි සමීකරණය. ඒ වගේම මම යනවා දැන් දෙවෙනි සමීකරණය විසඳන්න. මේක ඉක්මනට ලියා ගන්න වීඩියෝ එක නවත්තලා මම යනවා දැන් දෙවෙනි සමීකරණය විසඳන්න. මම ලියනවා පුතේ සමීකරණයක් x ඍණ 5 සමානයි 6. හරි. බලන්න දැන් මේ සමීකරණය විසඳනවා කියන්නේ x විතරක් තියාගන්න එක. x තියාගන්න නම් මම කාවද ඉවත් කරන්න ඕනේ? මෙන්න මේ ඍණ 5 කියන එක ඉවත් කරන්න ඕනේ. ඍණ 5 කියන එක ඉවත් කරන්න දෙපැත්තටම ඍණ 5 විරුද්ධ දේ. ඍණ 5 විරුද්ධ දේ දෙපැත්තටම කරන්න ඕනේ. ඍණ 5 විරුද්ධ දේ මොකද්ද? ධන 5. මේකෙත් විරුද්ධ දේ ධන 5. එතකොට මෙන්න මේ ඍණ 5ට ධන 5 කැපිලා යනවා. උත්තරේ විදියට x සමානයි ධන 11යි කියලා ඉතුරු වෙනවා. පැහැදිලිද පුතේ මම කරන දේ? රයිට්. මම හිතනවා ඔයාලට හොඳටම පැහැදිලි ඇති. කොහොමද මෙන්න මේ සමීකරණ දැන් විසඳගෙන යන්නේ? අපි මෙතනින් තව පොඩ්ඩක් ඉස්සරහට යනවා. මේ ගණන් දෙක ඉක්මනට ලියා ගන්න. මම මකනවා. ඔයාලා වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න. මම යනවා දැන් තුන්වෙනි සමීකරණයට. තුන්වෙනි සමීකරණයක් දීලා තියෙනවා මට මේ විදිහට. මේ බලන්න මේ සමීකරණයක්. මොකද සමාන ලකුණක් තියෙනවා නොදන්නා පදයක් තියෙනවා. සමාන ලකුණක් සහ නොදන්නා පදයක් තියෙනවා කියන්නේ ඒක සමීකරණයක්. හරි. මෙන්න මේකේ x තනි කරගන්න නම් කාවද ඉවත් කරන්න. පුතේ මෙන්න මෙහෙම x මෙහෙම ඉරක් ගහලා තුන තියෙනවා. නිකන් මේ භාග සංඛ්‍යාවක් වගේ මෙතන තියෙනවා නම් මේක අපිට තව විදිහකට කියව ගන්න පුළුවන්. කොහොමද? x බෙදීම 3. මේ ඉරේ තේරුම තමයි බෙදීම. x බෙදීම 3. එතකොට මෙන්න මේ x බෙදීම 3 කියන එක බෙදීම 3. x එක්ක සම්බන්ධ වෙලා තියෙන බෙදීම 3ක්. මේ බෙදීම 3 නැති කරලා දාන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? වැඩි කිරීමේ 3ක් දෙපැත්තම දාන්න ඕනේ. මොකද බෙදීමේ විරුද්ධ දේ වැඩි කිරීම. බෙදීමේ 3 නැති කරන්න නම් මොකද්ද මම කරන්නේ? දෙපැත්තටම කරන දෙයක් දෙපැත්තටම වැඩි කිරීමේ 3ක් දානවා. මේ පැත්තටත් වැඩි කිරීමේ 3ක් දානවා. එතකොට මේ දාපු වැඩි කිරීමේ 3ට යට තියෙන බෙදීමේ 3 කැපිලා යනවා. එතකොට මේ පැත්තේ ඉතුරු වෙන පුතේ x විතරයි. x සමානයි 15යි කියලා උත්තරේ එනවා. පැහැදිලිද ඔයාලට? මේ පුතේ මම හැදුවේ තුන්වෙනි ගාන.
ඒත් එක්කම මම යනවා හතරවෙනි ගානට. හතරවෙනි ගානේදී මම කියා දෙනවා කොහොමද අපිට ඉගෙන ගන්න තියෙන අනෙක් සමීකරණ වර්ගය. ඒ කියන්නේ දැන් මම වාට කරා එකතු කිරීමකින් අඩු කිරීමකින් මේ ಗುಣ කිරීමකින් කොහොමද පදයක් ඉවත් කරලා ඉතුරු වෙන මේ නොදන්නා පදය තනි කරගන්නේ. ඒ වගේම අපිට ඉතුරු වෙලා තියෙන අවසාන එක තමයි මෙන්න මේ විදිහට එකක් තිබ්බොත් 3x = 15යි. දැන් මෙන්න මේ x තනි කරගන්නේ කොහොමද? දැන් පුතේ x තනි කරන්න වෙන්නේ බෙදීමක් දාලා. මොකද මේ 3 කියන ඉලක්කම x එක සම්බන්ධ වෙලා තියෙන්නේ වැඩි කිරීමකින්. 3x කියන්නේ 3 වැඩි කිරීම x. වැඩි කිරීමකින් සම්බන්ධ වෙලා තියෙන මේ ධන 3 මං ඉවත් කරන්න නම් එයාගේ විරුද්ධ දේ. ඒ කියන්නේ වැඩි කිරීමේ විරුද්ධ දේ වෙන බෙදීමේ 3ක් දාන්න වෙනවා මට දෙපැත්තටම. මේකට මේක කැපිලා යනවා. එතකොට උත්තරේ එනවා පුතේ x = 15 බෙදීම 3 කියන්නේ 5යි කියලා. ඔයාට ඉතාමත් පැහැදිලි ඇති මේ සමීකරණයක තියෙන මූලිකම දේවල් 4. එකතු කිරීමකින් බෙදීමකින් වැඩි කිරීමකින් එකතු කිරීමකින් අඩු කිරීමකින් වැඩි කිරීමකින් බෙදීමකින් මේ 4කින් කොහොමද සමීකරණයක් සුළු කරගන්නේ. හරි මේ තියෙන මූලිකම දේවල් ටික. මේ ටික හොඳට ඔයා පුරුදු වෙන්න ඕනේ. ඒ ටික හොඳට පුරුදු වෙලා අපි හම්බ වෙමු අනිවාර්යයෙන්ම අපේ 5 වෙනි වීඩියෝ එකත් එක්ක. හරි මේ අපේ 4 වෙනි වීඩියෝ එක අපි අනිවාර්යයෙන්ම 5 වෙනි වීඩියෝ එකත් එක්ක හම්බ වෙමු. ඒ වගේම නැවතත් ඔයාලට මතක් කරනවා අපේ මේ වැඩෙත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මේ වැඩෙන් ඔයාලට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒ වගේම තවත් නොයෙකුත් ගණන් මම මේ YouTube නාලිකාවේ කතා කරනවා. මේ වැඩේ ඔයාලට ප්‍රයෝජනවත්, ඔයාගේ යාළුවෙක්ට ප්‍රයෝජනවත්, ඔයාගේ දූට පුතාට, ඒ වගේම ඔයාගේ නංගිට මල්ලිට, ඔයාගේ අයියට අක්කට මේක ප්‍රයෝජනවත් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න. මම පොඩි homework ටිකක් දෙන්නම්. මේ homework ටික ඔයා විසඳලා අපේ 5 වෙනි වීඩියෝ එකත් එක්ක අනිවාර්යයෙන්ම එකතු වෙන්න.